යාළුවනේ, ඔන්න අදත් මම ලස්සන කතාවක් ගෙනාවා. ඉතින් කතාවට යන්න කලින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔන්න මේක අන්දරේගේ කතාවක්. අන්දරේගේ අවසන් විහිළුව. රජතුමාගේ මාලිගාවේ කවටයා තමයි අන්දරේ. ඉතින් මේ අන්දරේ අවුරුදු ගණනාවක්ම රජවාසලේ තමයි සේවය කරේ. ඔන්න ඔහොම ඉතින් කාලය ගත වෙනකොට අන්දරේ මහලු බවට පත් වුණා. ඉතින් අන්දරේ තීරණය කළා රජතුමාගේ සේවයෙන් අයින් වෙලා නිදහසේ තමන්ගේ උපන් ගම වෙත යන්න. රජතුමාවත් මාලිගාවේ අනෙක් අයවත් කැමති වුණේ නම් නැහැ අන්දරේ යනවට. මොකද අන්දරේ ඉන්න තැනක සිනහව අඩු වුණේ නැහැනේ. මොනවා වුණත් අන්දරේගේ ඉල්ලීම නොසලකා ඉන්නත් බැහැ. අන්තිමේට රජතුමා අන්දරේට අවසර දුන්නා තමන්ගේ උපන් ගම වෙත බලා පිටත් වෙන්න. ඔන්න ඉතින් රජතුමාගෙන් අවසර අරගත්තු අන්දරේ පහුවදා උදේම තමන්ගේ ගමන යන්න පිටත් වුණා. ඒ ගමන් මඟ දුෂ්කර එකක්. ඒ කියන්නේ හුඟක් අමාරුකම් වලට මුහුණ දෙන්න අන්දරේට සිද්ධ වුණා. අද කාලේ වගේ නෙවෙයි. පාරවල් වැටලා තිබුණේ මහා ඝන කැලෑ මැදින්. අනික දැන් අන්දරේ හුඟක් මහලුයි. ඒක නිසා ශරීරයත් දුර්වලයි. තනින් තන නැවතිමින් විවේක ගනිමින් අන්දරේ ගමන් කළා. මෙහෙම අමාරුවෙන් ගමන් කරපු අන්දරේ එක ගහක් යට නැවතුණා. අන්දරේට දැන් හුඟක් මහන්සියි. වතුරක් තිබහයි. ඒත් වතුර ටිකක් ගන්නවත් අන්දරේට අමාරුයි. ඒ තරමටම වයසයිනේ. වතුර ටිකක් ඉල්ල ගන්න කෙනෙක් ළඟපාත ඉන්නවද කියලා අන්දරේ බැලුවා. ඒත් කවුරුත්ම නැහැ. අන්තිමේට අන්දරේට මෙන්න මේ කවිය කියවුණා. රිදී කලේ රන් කොතලේ බීපු මට නිකම් කලේ පැන් නැති විය පිපාසෙට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිය තිබුණු මට මෙහෙමත් කල යාද පළු වීර ගස් යට මම රජවාසලේ ඉන්න කාලේ නම් වතුර බිව්වෙත් රන් රිදී කේතල්වල දැන් නිකං කලේකවත් වතුර ටිකක් හොයාගන්න නැහැනේ මට. රජවාසලේ ඉන්න කාලේ නම් නිදාගත්තේ සුව පහසු කොට්ට මෙට්ටවල. ඒ වුණාට දැන් මේ පළු වීර ගසක් යට විවේක ගන්න වෙලානේ මට. ඔන්න ඔහොම විවේක ගන්න හිතාගෙන අන්දරේ පළු වීර ගහ යට වැතිරුණා. අනේ ඉතින් ඒ විදිහටම අන්දරේ මිය ගියා. අන්දරේ මිය යන්න කලින් වැතිරිලා හිටියේ අතපය හතර විහිදාගෙන X අකුර හැඩයට. ඔන්න ඉතින් අන්දරේගේ X හැඩයට තියෙන මලකඳ මේ ගමේ මිනිස්සුන්ට හම්බුණා. මේ ශෝකජනක පණිවිඩය රජතුමාටත් දැන්නුවා. රජතුමා තමන්ගේ හිතවත්ම සේවකයාගේ මළගමට රජවාසලේ අනෙක් සේවකයන් සමග ආවා. ඒ ආවායට අන්දරේගේ මිනි පෙට්ටිය දැකලා හිනාව නවත්ත ගන්න බැරි වුණා. අමුතුම හැඩේ මිනි පෙට්ටියක්නේ. ඔන්න ඉතින් රජතුමා කිව්වා අන්දරේ මැරිලත් අපිව හිනස්සනවා කියලා. ඔන්න ඕකයි අන්දරේගේ අවසන් විහිළුව.